ඔන්න ඉතින් අද මම හැලප හදන්න යන්නේ. හැලප හදන්නේ කැන්ද කොළ ඕනේනේ. අපේ ගෙවත්තේ තියෙන කැන්ද ගහෙන් මම කොළ ටිකක් කඩා ගන්නවා. සාමාන්‍ය සයිස් කොළ ටිකක් තමයි අපිට ඕන වෙන්නේ. ගොඩක් විශාල කොළ නම් අපිට කතරකින් වටේට කපලා ගන්න පුළුවන්. ඉතින් හැලප හදන්න පටන් ගන්න කලින් අපි කැන්ද කොළ ටික කඩාගෙන සෝදලා පිරිසිදු කරගන්න ඕනේ. මේ විදිහට කුරක්කම් පිටි පැකට් කඩේ ගන්න තියෙනවා. මේක ග්‍රෑම් 400 පැකට් එකක්. මේකෙන් මම කෝප් එකමාරක් ගන්නවා. කුරක්කම් ග්‍රෑම් 200ක් තමයි මම ගත්තේ. මම පුරුද්දක් හැටියට මේ විදිහට පෙනෙලට දාලා ගත්තට ඇත්තටම කඩේ පැකට් කරලා තියෙන මේ පිටි එක හලන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ පාන් පිටි කෝප් භාගයක්, ඒ කියන්නේ පාන් පිටි ග්‍රෑම් 100ක් මම මේකට එකතු කරනවා. පාන් පිටි නොදා කුරක්කම් පිටි වලින් විතරක් හැලප හදා ගන්න පුළුවන්. පාන් පිටි ටිකකුත් එකතු කරාම තව ටිකක් හොඳට මෙලකට හැලප ටික ගන්න පුළුවන්. දැන් මම මේකට ලුණු තේ හැඳි භාගයකුත් එකතු කරලා හොඳට මිශ්‍ර කර ගන්නවා. දැන් මම පෑන් එකක් ලිපේ තියලා මම ගත්ත සීනි ග්‍රෑම් 200න් සීනි මේස හැඳි 3ක් පමණ කැරමල් කර ගන්නවා. සීනි ටික මේ විදිහට හොඳට කැරමල් වුණාට පස්සේ මම මේකට මද රසනේ මොනවද කෝපයක් එකතු කරනවා. වතුර එකතු කරගෙන සීනි ටික නැවත කැට වෙන්න බලයි. ඒ වෙලාවට හොඳින් දිය කරගෙන දැන් මම අපේ ඉතුරු සීනි ටිකත් මේකට එකතු කරනවා. මේ විදිහට හොඳින් දිය කරගෙන දැන් මම තලාගත්තු එනසල්ලට කිහිපයක් මේකට එකතු කරනවා. එනසල් වලට අකමැති නම් ඒ වෙනුවට වැනිලා චුට්ටක් එකතු කරන්න පුළුවන්. ඊළඟට ලිප ඔෆ් කරගෙන ගාගත්තු පොල් ටික මේකට එකතු කරනවා. මම මෙතන සාමාන්‍ය සයිස් පොල් බෑග් පොල් තමයි අරගෙන තියෙන්නේ. දැන් පොල් ටික පැණිත් එක්ක මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේක ටිකක් තෙත ගතියට තමයි තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි සූදානම් කරගත්තු පිටි මිශ්‍රණය මේකට එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. හැලප මිශ්‍රණය අතේ ඇලෙන්නේ නැතුව බෝලයක් හදාගන්න පුළුවන් පදමට තියෙන්න ඕනේ. මේක දියාරු ගතිය වැඩි නම් තව කුරක්කම් පිටි ටිකක් හෝ පාන් පිටි ටිකක් එකතු කරලා මිශ්‍ර කරගන්න පුළුවන්. ඒ වගේම පිටි වැඩි වුණොත් තව වතුර ටිකක් එකතු කරලා පදමට හදාගන්න. දැන් හැලප මිශ්‍රණය ටිකක් නිවෙන්න තියලා මම කලින් සෝදලා පිරිසිදු කරගත්තු කැන්ද කොළවල පොල් තෙල් ටිකක් ගා ගන්නවා. කැන්ද කොළවල තෙත ගතිය තිබුණොත් සර්වියට් එකක් අරගෙන තව ටිකක් තෙත පිහද ගන්න. දැන් මේ වගේ මිශ්‍රණය ටිකක් අරගෙන පොඩි බෝලයක් හදාගෙන කැන්ද කොළේ උඩින් තියලා ලස්සනට තුනී කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් හදාගත්තු හැලප ස්ටීම් උඩින් තියාගන්න. තව විදිහකට මේ වගේ මිශ්‍රණයෙන් ප්‍රමාණයක් අරගෙන මේ විදිහට රෝලින් පින් එකෙන් තුනී කරලා හදාගන්නත් පුළුවන්. ගොඩක්ම තද කරන්න එපා. එතකොට කොළේ ඉරෙන්න පුළුවන්. හැලප ටික තියාගන්නකොට ස්ටීම් එක මැදින් හුමාලේ එළියට එන්න පුළුවන් විදිහට සිදුරක් හිටින්න තියාගන්න. එතකොට හැලප ටික හොඳින් තැම්බෙනවා. ඒ විදිහට මම හැලප 6ක් හදාගත්තා. තව හැලප 3ක් මට හදාගන්න පුළුවන්. මේ ටික මම පස්සේ වෙලාවක හදන්න ශීතකරණයේ දාලා තියාගන්නවා. සාමාන්‍ය කඩේ තියෙන සයිස් එකට හදනවා නම් අපි ගත්ත ප්‍රමාණය වලින් හැලප 12ක් වුණත් හදාගන්න පුළුවන්. මම ටිකක් ලොකුවට තමයි හැදුවේ. මම රයිස් කුකර් එකේ තමයි හැලප ටික තඹ ගන්නේ. වතුර එක උතුරනකොට ස්ටීම් එක තියලා පියනින් වහලා විනාඩි 5ක් විතර හැලප ටික තඹ ගන්න. ඊට පස්සේ පියන ඇරලා හැලප ටික අනිත් පැත්ත දාලා තවත් විනාඩි 7ක් විතර හැලප ටික තඹ ගන්නවා. විනාඩි 10ක් 12ක් යනකොට හැලප ටික හොඳින් තැම්බුනහම අපිට හොඳ සුවඳක් එනවා. ඒ වෙලාවට අපිට පුළුවන් හැලප ටික ඉවත් කරගන්න. ඉතින් ඔන්න අපි හරිම ඉක්මනින් හැලප ටික හදාගත්තා. ගෙදරට කවුරු හරි එනකොට උනත් ඉක්මනින්ම හදලා පිළිගන්නන්න පුළුවන් රසවත් කෑමක් තමයි මේක. හැලප වලට සීනි දානකොට අපි රසානුව දාගන්න කිව්වට ගොඩාක් සීනි එකතු කරනවට වැඩිය සාමාන්‍ය ගානකට සීනි දැම්මහම තමයි හැලප එකේ රස හොඳට දැනෙන්නේ. බලන්නකෝ හොඳට තියෙනවා. මේ විදිහට හැලප හදාගත්තාම අපිට පහෝදාට උනත් තියාගෙන කන්න පුළුවන්. මොකුත් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ආයෙත් රසවත් කෑමක් අරගෙන ඉක්මනින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.